හැම දවසක්ම අලුත් දවසක්. ඒ උදා වෙන හැම අලුත් දවසකම අපි පාරට බහින්නේ අපේ ගමනාන්තය කරා ළඟා වෙන්න. ඒ ගමනාන්තය කරා ළඟා වෙනකොට අපි මේ පරිස්සම ගැන සුරක්ෂිත භාවය ගැන අපි නිකන්වත් හිතනවද? නැහැ. අපි අපේ පරිස්සම ගැන හිතන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි ස්වාධීන රූපවාහිනී නාලිකාව ක්ලීන් ශ්‍රී ලංකා සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව මේ අයුරින් ඔබ වෙත ටේකයා වැඩසටහනක් ගෙන එන්නට අපි තීරණය කළේ. අද දවසේදී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනින් මාර්ග අනතුරු පිළිබඳව කතා කරන්නට ප්‍රායෝගිකව අපි සූදානම්. සාකච්ඡාවකට යහගිය කතා බහක් ඔබ වෙනුවෙන් ගෙන්නන්නට අප සූදානම්. මේ මොහොතේ මම ඉන්නේ කොළඹ කොටුව මිහිඳු මාවත ආසන්නයේ. ඉතින් වැඩසටහන ආරම්භයේදීම මම කිව්වනේ ඔබට කතා බහකට තමයි මේ සූදානම් වෙන්නේ. සාකච්ඡාවකට යහගිය ප්‍රායෝගික කතා බහක් තමයි අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ ඒ වෙනුවෙන් අපි එකතු කරගත්තා පොලිස් රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන අංශයේ රියපාසලේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දයා කාර්යවසම් මහත්මයා. ඉතින් අද දවසේදී අපි ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අපි පාරට බැස්සම අපි මගියේ සමහර වෙලාවට අපි රියදුරෙක් සමහර වෙලාවට අපි පදිකයෙක් වෙනවා. දැන් අපි සරලවම පැහැදිලි කරොත් කවුද මේ තිදිනා මගියෙක් කියන්නේ රියදුරෙක් කියන්නේ පදිකයෙක් කියන්නේ කවුද කියන එක අපි සරලව පැහැදිලි කරමු. ඇත්තටම කියනවා නම් මහා මාර්ගයේ අපි චරිත පහකින් එනවා. එකක් තමයි පදිකයා. මේ පයින් ගමන් කරන සියලුම දෙනාට අපි පදිකයෝ කියනවා. ඊට පස්සේ වාහනයක තත්කාලේ බාර වෙන්න පුද්ගලයන් අපි කියනවා රියදුරා කියලා. ඊට පස්සේ වාහනයක ඉඳගෙන යනවා. ඒ කියන්නේ රියදුරු කොන්දොස්තර හැර අනිත් සියලුම දෙනා මගින් බවට පරිවර්තනය වෙනවා. ඊට අමතරව යතුරුපතිකරුවන්, වාපතිකරුවන්. ඔන්න ඔය චරිත පහ තමයි අපිට මහා මාර්ගයේ ජීවිතයන් හම්බ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම පදිකයෝ ගැන කතා කරනකොට අද දවසේ 2026 1 සිට 2026 7:30 වෙනකොට ලංකාවේ අනතුරු වලින් පදිකයෝ මේ ගිහිලා තියෙන 544. එතකොට මම හිතන්නේ අනතුරු වලින් හරියටම භාගයක් කිව්වොත් ඒ නිවැරදි 544ක්. එතකොට මුළු අනතුරු වෙලා තියෙනවා 1617ක් මේ වෙනකොට. ජනවාරි 1 වෙනිදා ඉඳන් 7 වෙනි මාසේ 30 වෙනකොට. ඉතින් මම හිතන හැටියට විශාල ප්‍රමාණයක් මම හිතන්නේ වසර 30ක යුද්ධයක් තිබ්බා. යුද්ධයට වඩා යුද්ධය තමයි තියෙන්නේ මේ මහපාරේ. දැන් අපි මේ ඉන්නේ ඊටම කාර්ය බහුල මම හිතන්නේ කලර් ලයිට් එකක් එක්ක තමයි අපි ඉන්නේ. දැන් මේ හතර වටෙන්ම බැලුවන් පස්සේ වැරදිම තමයි මට නම් පෙන්නේ මෙතන ආවට පස්සේ. අපි ඒ නිශ්චිත කාල වකවානුවට ලබා දෙන කොළ ලයිට් එක පත් වුණාම තමයි පාර පනින්න ඕනි කියලා අපි පොඩි කාලේ ඉඳන් දන්න දෙයක්. නමුත් ඒක නම් මෙතන ආපු වෙලාවෙ ඉඳන් හරියට අපි දැක්කේ නැහැ. මේ වගේ වැරදි කොහොමද අපි අඩු කරගන්නේ? විශේෂයෙන්ම පදිකයට ආරක්ෂිත ස්ථාන පහක් තියෙනවා. පාර හරහා මාරුව. ඒක තමයි පදික මාරුව. අපි ඉතර කහයිර කිව්වා දැන් අපි කහයිර කියන්නේ නැහැ. ඊට පස්සේ තියෙන මේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන පෙලිකන් පදික මාරුව. මෙතන තියෙන මේ පෙලිකන් පදික මාරුව. එතකොට ඊළඟට තියෙනවා උමන් මාර්ග. ඊළඟට තියෙනවා ගුවන් පාලා. ඊළඟට තියෙනවා පොලිස් නිලධාරියෙක් එහෙම නැත්නම් රේනියාමක දරුවෙක් ඉන්නවා නම් අපිට බය නැතුව පාර හරහා මාරු වෙන්න පුළුවන්. එන ආරක්ෂිත ස්ථාන පහෙන් එකක් තමයි මේ පෙලිකන් පදික මාරුව. නමුත් මිනිස්සු මේ වාහන අස්සේ රිංගල තමයි යන්නේ. ඒගොල්ලෝ හිතන්නේ නැහැ මේ පොළ පාට මිනිස් රූපය දැල්ලිලා තිබුණොත් විතරයි මෙතනින් පාර මාරු වෙන්නේ. එහෙම නැතුව මේ රතු පාට මිනිස් රූපය දැල්ලිලා තියෙද්දි මේ මිනිස්සු පාර මාරු වෙනවා. නමුත් මේගොල්ලෝ හිතන්නේ නැහැ පදිකේගේ යුතුයකම කියන එක.